Hi everyone, welcome back to my channel and I hope you are all fine and doing well. ඉතින් ඔන්න කාලෙකට පස්සේ මම අද ඔයාලට මගේ travel video එකක් අරගෙන ආවා. ඉතින් මේ tour එක මට ගොඩාක් special. මොකද මම මේ tour එක තනියම යන්නේ. ඒ වගේම තමයි මේ tour එක මම යන්න දාගත්තේ මගේ birthday එකට. ඔයාලා දැනටමත් දන්නවා මම මේ කොහෙද යන්නේ කියලා. මේ පාර මම ඔයාලව එක්ක යන්නේ පෝලන්ඩ් වලට. මම ජුලයි වල තමයි පෝලන්ඩ් එක ගියේ. මොකද මගේ බර්ත්ඩේ එක තිබුණේ ඒ මාසෙමයි. හැබැයි මට මේ vlog එක අරන් එන්න චුට්ටක් පරක්ක වුණා. මට මිලානෝ මල්පෙන්සා එයාපෝට් එකකින් තමයි ක්‍රැකෝ පෝලන්ඩ් වලට ෆ්ලයිට් එක ගන්න තිබුණේ. ඉතින් මට ෆ්ලයිට් එක තිබුණේ දවල් 1:10ට. ෆ්ලයිට් එක ඩිපාර්චර් වෙන්න තිබුණේ දවල් 1:10ට. හැබැයි ෆ්ලයිට් එක පොඩි වෙලාවකට ඩිලේ වුණා. Now it's time to begin the boarding process. ෆ්ලයිට් එක කොහොම හරි පැයක් ඩිලේ වුණා. මිලානෝ සිටි එකේ ඉඳන් ක්‍රැකෝ පෝලන්ඩ් වලට පැය 2ක වගේ කාලයක් තමයි යන්නේ. ෆ්ලයිට් එක ක්‍රැකෝ වලට ලෑන්ඩ් කරද්දී හවස 4:10යි. This is John Paul II International Airport in Krakow, Poland.
ඊට පස්සේ මම එයාපෝට් එකෙන් එළියට ඇවිත් ටැක්සි එකක් අරගත්තා සිටි සෙන්ටර් එකට යන්න. මොකද මම බුක් කරපු අපාර්ට්මන්ට් එක තියෙන්නේ ක්‍රැකෝ සිටි සෙන්ටර් එකේමයි. ඉතින් එයාපෝට් ටැක්සි එකක අපි සිටි සෙන්ටර් එකට යනවා නම් 25 minutes වගේ තමයි යන්නේ. මෙහි එළිය වටපිටාව දැක්කට පස්සේ මට ගොඩාක් ආස හිතුණා. මොකද මට ඇත්තටම කිව්වොත් ලංකාව මතක් වුණා. ගස් කොළන් ගොඩාක් තියෙනවා. ඒ වගේමයි හරිම පිරිසිදුයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ හරිම clean and clear. ඔන්න මම සිටි සෙන්ටර් එකට ආවා. ඉතින් මෙතන තමයි මම බුක් කරපු අපාර්ට්මන්ට් එක තියෙන්නේ. ඔන්න ඉතින් අපි පොඩි රූම් ටුවර් එකක් ගිහින් බලමු මොන වගේද කියලා. මම අපාර්ට්මන්ට් එකට ඇවිත් චෙකින් උනේ හවස 5:00ට විතර. ඉතින් තාමත් හොඳ අවුව. මොකද සමයක නිසා ඉර බහින්න පරක්කු වෙනවනේ. ඉතින් මේ තමයි සිටි වීව් එක මගේ රූම් එකේ ඉඳන් බලනකොට. ඊට පස්සේ මම පැය 2ක විතර පොඩි රෙස්ට් එකක් අරගෙන එළියට යන්න ලෑස්ති වුණා. දැන් වෙලාව හවස 7:00යි. ඉතින් අපි ගිහින් බලමු ක්‍රැකෝ සිටි සෙන්ටර් එක මොන වගේද කියලා. This is the main market square, the heart of the city and one of the largest medieval town squares in Europe. ක්‍රැකෝ සිටි එකේ iconic places වලින් බලන්න තියෙන එක තැනක් තමයි මේ main market square එක. ඉතින් මෙතන වටේටම දකින්න තියෙන්නේ street foods, restaurants, stalls වගේ දේවල්. ඉතින් මට මෙතන දකින්න තිබුණ විශේෂම දෙයක් තමයි මෙතන ගොඩක් මම දැක්කේ ඉතාලියන් රෙස්ටෝරන්ට්ස්.
මං කලින් කිව්වා වගේ මේන් මාකට් ස්ක්වයර් එක ළඟ ගොඩක්ම තිබුණ ඉටාලියන් රෙස්ටෝරන්ට්ස්. ඉතින් ඒ නිසා මම Google Map එකේ සර්ච් කරලා බැලුවා ඒ ළඟ තියෙන පොලිෂායගේ මොනවද ට්‍රැඩිෂනල් රෙස්ටෝරන්ට්ස් කියලා. මොකද මට එයාලගේ කෑමක් රස බලන්න ආස හිතුණා. ඉතින් මේ තියෙන සිටි වීව් එක මේ රෙස්ටෝරන්ට් එකේ ඉඳන් බලද්දි තව දෙයක් කියන්න ඕනේ. මට මෙතන රෙස්ටෝරන්ට් එකේ ලොකුවට ඇත්තටම වීඩියෝස් අරගන්න බැරි වුණා. රෑ කෑමෙන් පස්සේ මම ආයෙම එළියට ඇවිත් සිටි එක වටේ පොඩ්ඩක් ඇවිත්තා මොනවද බලන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මම බබල් ටී ෂොප් එකක් දැක්කා. ඉතින් මං එතනට ආවා මොකද මම බබල් ටී ෆෑන් කෙනෙක්. ගොඩක් ආසයි බබල් ටී වලට. ඉතින් අපි බලමු අරගෙන මේකේ රස කොහොමද කියලා. මම ගත්තේ මිල්ක් බබල් ටී එකක්. හැබැයි මට හිතුණා මේකේ චුට්ටක් ස්වීට් ගතිය වැඩි කියලා. හැබැයි ප්‍රශ්නයක් නෑ, රසයි. මේ වීඩියෝ එක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගෑන් ළමෙක් තනියම ට්‍රැවල් කරන එක සේෆ්ද කියලා. ඇත්තටම මම විශේෂයෙන්ම කියන්න ඕනේ මට නම් එහෙම පොඩිවත් බයක් දැනුනේ නැහැ. මොකද සිටි සෙන්ටර් එකේම හිටිය නිසා ෆොරිනර්ස්ලාගෙන් ගොඩාක් පිරලා තිබුණේ. අනික කිසිම කරදරයක් එහෙම මට සේෆ් නැහැ කියලා මට කොතනකදීවත් දැනුනේ නැහැ. අනිත් දේ තමයි මෙහි ඉන්න ගොඩාක් අය හරිම ෆ්‍රෙන්ඩ්ලි. මෙතන තියෙන්නේ ලස්සනම ලස්සන ඩිනර් බෝට් ක්‍රූස් එකක්. මම දැන් මේ ඉන්නේ ක්‍රැකෝ සිටි සෙන්ටර් එකේ තියෙන විස්චූලා රිවර් එක ළඟ. දැන් එළිය කලවර වෙලා තියෙන නිසා මෙතන වටපිටාවේ ලස්සන පේන්නේ නැහැ. මම මේ වෙලාවේ ආවේ පොඩි වෝක් එකක් විතරයිනේ. ඒ නිසා මම ඊළඟට ගෙන වීඩියෝස් වලින් අපි මේ වටපිටාව මොන වගේද කියලා බලමු. ඉතින් මම ඉන්න අපාර්ට්මන්ට් එකේ ඉඳන් මේ හැම තැනකටම තියෙන්නේ වෝකින් ඩිස්ටන්ස්. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඇවිදින්න යන්න තියෙන තැන් බලන්න. ඉතින් මේ වගේ තමයි මම ක්‍රැකෝ සිටි එකේ පළවෙනි දවස ස්පෙන්ඩ් කරේ. මගේ ඊළඟ වීඩියෝ එකෙන් බලමු මම හෙට කොහෙද ඇවිදින්න යන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඔයාලට ඉක්මනටම අරගෙන එනවා. පරක්කු කරන්නේ නැහැ.
I hope you guys enjoyed my video. See you soon in my next one. Thank you for watching. Bye bye.